Are you enjoying your time here? ඔයා ඔය චවත්තුති අයිබන් වල හැමෝටම. ඉතින් ඔන්න මං කිව්වා වගේම මේ සතිය මං අරගෙන ආවා අපි නත්තල්සියාගේ ගම බලන්න ගියපු වීඩියෝ එක. මේ ගමනත් මං කිව්වා වගේම හරිම සුන්දර අලුත් අත්දැකීමක්. මොකද මේ වගේ දුර ගමනක් අපි ට්‍රේන් එකේ ගියපු පළවෙනි වතාව තමයි මේ. ඉතින් හැමදාම වගේ හැම වෙලේම වගේ කෑමෙන් අපේ ගමන පටන් ගත්තා. මේ ට්‍රේන් එකේ සාමාන්‍යයෙන් ලොකු රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඉතින් ඒකේ අපිට ඕන රස කෑම ಜಾති බීම ಜಾති ගොඩක් තියෙනවා. ඉතින් මම ට්‍රේන් එකේ ලොකුවට වීඩියෝ ගත්තේ නැහැ. මොකද ඉතින් අපි දැන් රෑනේ අපි නිදාගත්තා. ඉස්සෙල්ට නම් නිින්ද ගිහිල්ලා. ඉතින් එහෙනම් අපි හෙට උදේට බලමු කොහොමද කියලා. ඔන්න ළමයි අපි රොවනියමි වලට ආවා. හරිම සතුටුයි. ට්‍රේන් එකෙන් බහපු ගමන්ම අපි හිමට තමයි අඩිය තිබ්බේ. හරිම ලස්සන අත්දැකීම. ගොඩක් සතුටුයි මේ වෙලාවේ නම්. ටිකක් විතර මහන්සි. ඇත්තටම චුට්ටක් විතර. මොකද අපි හොඳට නිදාගත්තා. ට්‍රේන් එකේ මොකද ගොඩක් සැපපහසු ට්‍රේන් එකක් ඇත්තටම කිව්වොත්. අපි එච්චර වෙලා ට්‍රේන් එකේ ආවද කියලාවත් දැනුනේ නැති තරම්. ඉතින් අපි ස්ටේෂන් එකෙන්ම වෑන් දෙකක් රෙන්ට් එකට අරගෙන අපි දැන් යනවා නත්තල්සියාගේ ගමට. ඔන්න ඉතින් අපි නත්තල්සියාගේ ගමට ඇතුල් වුණා. මේ වෙලාවේ නම් මාරම සතුටුයි. ඉතින් අපි ඉස්සෙල්ලාම ගියේ මෙන්න මේ නත්තල්සියාගේ ගෙදරට. ඉතින් මේ ගෙදර වෙනම ලස්සන බඩු තියෙන කඩයක් තිබුණා. ඇත්තට මේ කඩේ නම් නැති දෙයක් නැහැ. හැමදේම තිබුණා. ඉතින් මට ගෙදර අරගෙන එන්න ඕන මැග්නට් එහෙම මම ගත්තේ මේ කඩෙන් තමයි. ඇත්තටම හරිම ලොකු කඩයක්. කියන්නේ අපි ළඟ මොනවත් තිබුණ නැත්තත් මෙතනට ඇවිල්ලා හැමදේම ගන්න පුළුවන්. කියන්නේ නැති දෙයක් නැති තරම්. අවශ්‍ය හැමදේම මෙතන තියෙනවා. ඉතින් අපි මෙතන පොඩි රවුමක් දාලා අපිට ඕන කරන දේවල් අරගෙන අපි ගියා නත්තල්සියාව හම්බ වෙන්න. ඇත්තටම කිව්වොත් මෙතන ඉන්න නත්තල්සියා ෆේක්. ඔව් ඒක තමයි ඇත්ත. ඉතින් අපිට ඉස්සෙල්ලා මේ හම්බුන නත්තල්සියා ෆේක් නත්තල්සියා. ඉතින් මේ නත්තල් ගම ගොඩාක් තදබදේ තියෙන දවසට එහෙම දෙන්නෙක් ඉන්න එක හොඳයි කියලා තමයි එහෙම දෙන්නෙක්ව දාලා තියෙන්නේ. හැබැයි ඇත්තටම ඔරිජිනල් නත්තල්සියා ඉන්නේ ආටික් සර්කල් එක එහා පැත්තේ. ඉතින් ඉස්සරහට අපි යමු ඒ නත්තල්සියාව බලන්න. ඔන්න මෙතන ටිකක් නතර වුණා. ආටික් සර්කල් එකේ ඉඳලා ඉතලි වලට කොච්චර දුරද බලන්න. අම්මෝ කිලෝමීටර් 2985ක් තියෙනවා. ඉතින් ඔන්න තවත් විශේෂ තැනක්. ඔය ඉන්නේ මම. මේ ලයිව් වෙබ් කැම් එක සැන්ටා ක්ලෝස් විලේජ් එකේ තියෙන්නේ. පැය 24ම මේකෙන් බලන්න පුළුවන්. මේ වෙලාවේ අපේ අම්මට මම කෝල් එකක් ගන්නවා. සැන්ටා ක්ලෝස් විලේජ් එකේ තියෙන ඊළඟ විශේෂ දේ තමයි ආටික් සර්කල් එක මේ විලේජ් එක හරහා ගමන් කරන එක. ඔන්න මේක තමයි අපි ලැන්ඩ් ප්ලෑන් එන්න හේතුන ලොකුම කාරණාව. ආටික් සර්කල් එක තරණය කරන එක. ඉතින් ඒක තමයි හිතට දැනෙන ලොකුම සතුට. ඉතින් මෙතෙන්ට එන ගොඩක් අයගේ ජනප්‍රියම දෙයක් තමයි මේ ආටික් සර්කල් එක තරණය කරන එක. ඉතින් ආටික් සර්කල් එක තරණය කරලා කියලා අපිට සර්ටිෆිකට් එකකුත් හම්බුණා. ඒකත් මෙතනින්ම ගන්න පුළුවන්. මේ වෙලාවේ අපි සැන්ටා ක්ලෝස් විලේජ් එකේ සැන්ටා ක්ලෝස් රෙන්ඩියර් පැත්තට ආවා. මේ වෙලාවේ මෙතන හදලා තිබුණ ගිනි මැලේ ළඟ අපි චුට්ටක් රස්නේ විඳ ගනිමින් බාබිකියු මාෂ්මෙලෝස් කෑවා. හරිම රසයි. ඒකත් අපිට අලුත් අත්දැකීමක් වුණා.
ඉතින් මේ තැන හරිම පුදුම ලස්සනක් තියෙන්නේ. ඒකනේ ලෝකෙ පුරාම ඉන්න සංචාරකයෝ අවුරුද්ද පුරාම මේ ස්ථානේ බලන්න එන්නේ. සැන්ටා ක්ලෝස් විලේජ් එකේ නත්තල් කාලේ විතරක් නෙමේ මුළු අවුරුද්ද පුරාම නත්තල් සීයාගේ ගම බලන්න එන්න පුළුවන්. හැබැයි නත්තල් සීයාව නම් බලන්න පුළුවන් උදේ 10 ඉඳලා හවස 5 වෙනකම් විතරයි. නත්තල් සීයාගේ ගමට ඇතුල් වෙන්න නම් අමතර කිසිම ගාණක් අය කරන්නේ නැහැ. ඒ ඔක්කොම ෆ්‍රී. ඉතින් මේ සැන්ටා ක්ලෝස් විලේජ් එකේ තියෙන මූලික විශේෂම දේ තමයි ආටික් සර්කල් එක තරණය කරන එක. ඉතින් අපිටත් ඒක තමයි මේකේ තියෙන ලස්සන විශේෂ දේ උනේ. ඔන්න ඉතින් දැන් අපේ කෙල්ලෝ 4 දෙනා පිනිමුවන්ගේ පිටේ රවුමක් යන්නයි යන්නේ. ඒත් ඇත්තටම පොඩි ලොකු කිසිම ભેදයකින් නැතුව මේ ගමන හැමෝම යන්න ආස ගමනක්. හැබැයි ඉතින් මට නම් ඒකේ ලොකු ආසාවක් තිබුණේ නැති නිසා පොඩි දෙන්නම විතරක් අපි පිනිමුවන්ගේ පිටේ රවුමක් යවුවා. ඉතින් එයාලා ඇත්තටම ගොඩාක් සතුටින් මේ ගමන ගියා. ඉසලි, ඉනුලි, නවීෂා, ස්නේහා මේ 4 දෙනා ඇත්තටම ගොඩාක් සතුටු වුණා මේ ගමනේ. ඉතින් මට මතක හැටියට මේ ගමනට එක්කෙනෙකුට යූරෝ 25ක් අය කරා එක්කෙනෙකුට. හැබැයි ඒක අපි ඒ රයිඩ් එක අපි ගත්තේ කිලෝමීටරයක් විතර මට මතක හැටියට. දැනගන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. මම ඒක හරියටම විස්තර ඔයාලට කියන්නම්. ඔන්න ඉතින් දැන් අපි පිනිමුවන්ගේ පිටේ ගිහිල්ලා පොඩි තැන්වලට රවුම් ගහලා කරලා අපි ආව උදේට කන්න. ඇත්තටම මේ වෙලාවේ අපි ටිකක් බඩගින්නකුත් තිබුණා. ඇවිදලා කරලා සෙල්ලම් කරලා තමයි අපි මෙතනට ආවේ. ඒ වගේම අපිට චුට්ටක් සීතක් දැනෙලායි තිබුණේ. හැබැයි ඉතින් ඇත්තටම කිව්වොත් ලොකු සීතක් තිබුණෙත් නෑ. -3 වගේ තමයි තිබුණේ. ඉතින් ඒක ලොකු සීතක් නෙමෙයි. වෙන දවස්වල හැටියට ඒක එහෙම ලොකු සීතක් නෙමෙයි. ඒත් ඉතින් අපි මෙතනට ආවට පස්සේ ආයේ පොඩ්ඩක් අපේ ඇඟවල් රත් වුණා. ඉතින් ගොඩක් අපි සීතල වෙලා හිටියේ. ඉතින් අපි මෙතන කපුචීනෝ කැෆේ හැම බීලා ටිකක් කතා කර ඉඳලා අපි මෙතනින් යන්න පිටත් වුණා. ඔන්න ඉතින් දැන් මේ අපි ඇතුල් වුණේ සැන්ටා ක්ලෝස් විලේජ් එකේ තියෙන ලස්සනම තැනකට. ඒ තමයි ස්නෝමෑන් වර්ල්ඩ් එකට. ඉතින් මෙතන අයිස් වලින් හදලා තියෙන විලේජ් එකක්. එතකොට මේකේ අයිස් වලින් කැටයම් තියෙනවා. එතකොට අයිස් බා එකක් තියෙනවා. එතකොට තව හිම වලින් කරන ක්‍රීඩා ගොඩක් එහෙම තියෙනවා. එතකොට මෙතනට ඇතුල් වෙන්න අපෙන් එක්කෙනෙකුට යූරෝ 29ක් වගේ ගත්තා. ටිකට් එකක් යූරෝ 29යි. ඔයාලත් ඇත්තටම සැන්ටා ක්ලෝස් විලේජ් එකට ආවොත් අනිවාර්යයෙන්ම මේ තැනට යන්න. මොකද හරිම ලස්සනයි. පොඩි අයට ගොඩක් විශේෂයි. ගොඩක් සෙල්ලම් තියෙනවා. පොඩි අයට විතරක් නෙමෙයි ලොකු අයටත් ඒ ක්‍රීඩා කරන්න පුළුවන්. හරිම ලස්සනයි.
ඔන්න දැන් අපි මේ ඇතුල් වෙන්නේ අයිස් බාර් එකට. ඉතින් හරිම ලස්සනයි මෙතන හැමදේම අයිස් වලින් හදලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් මේ ඩ්‍රින්ක් එක දෙන ග්ලාස් එක පවා හදලා තියෙන්නේ අයිස් වලින්. ඒක නම් අපිට හරිම අලුත් අත්දැකීමක් වුණා. ඉතින් මෙතන කූල් දේවල් විතරක් නෙමෙයි හොට් දේවලුත් අපිට ගන්න පුළුවන්. ඉතින් අපේ පොඩි අයට අපි මැංගෝ ජූස් අරන් දුන්නා. ඉතින් මේක මැංගෝ ජූස් ග්ලාස් එකක් යුරෝ 5ක් වෙනවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් සතුටු වුණා. ඉතින් අපිට ඒක අලුත් අත්දැකීමකුත් වුණා. ඉතින් ඉතින් මෙන්න මේ වගේ ලස්සන ක්‍රීඩා ගොඩක් තිබුණා මෙතන. පොඩි අය ගොඩක් සතුටු වෙන තැනක් තමයි මෙතන. අම්මෝ හරිම බඩගිනි. ඉතින් ඔන්න දැන් අපි ආවා කන්න. ඊට පස්සේ අපි කයම කාලේ ඉවර වෙලා කෙලින්ම ගියේ ඔරිජිනල් නත්තල් සීයාගේ ගෙදරට. ඉතින් ඔන්න මෙතන තමයි අපිට ගොඩක්ම සතුටු හිතුන තැන. ඔන්න බලන්නකෝ. So some of you can go behind me there too. There's one more place there. Okay, and now we can all look that way. So then let's look over here, smiley, smiley, and then one more time. Hey, over here. Everybody. Yeah, there we go. Very nice. Oh, that's wonderful. Are you enjoying your time here? Yes. What has been the best part of your journey so far? The slides. Sounds good. I hope you enjoy your time here. Thank you very much. And Merry Christmas. And Happy New Year. That's coming too. Have a nice day. ඔන්න ඉතින් ඒකත් හරි. ලෝකේ ඉන්න ඇත්තම නත්තල් සීයාව අපි බලන්න ගියා. ලැප්ලෑන්ඩ් වල ගත කරන අන්තිම විනාඩි කිහිපය. දැන් අපි යන්නයි යන්නේ ට්‍රේන් එක ගන්න. අනිවාර්යයෙන්ම ග්‍රාස්සිය මේ ලස්සන ට්‍රිප් එක අපු එක දිනාවට ඔයාලට ගොඩාක් ග්‍රාස්සිය. අnder බොන්න ඕන හැමදේම දෙනවා. සල්ලි ගත්තෙත් නෑනේ. ඉතින් ළමයි දුකින් වුණත් අපි නත්තල්සියගේ ගම දාලා ආපහු ගෙදර එන්න පිටත් වෙන්නයි යන්නේ. ඉතින් දැන් අපි ඉන්නේ රොවනියමි ස්ටේෂන් එකේ. දැන් අපි ට්‍රේන් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අපි නගින්නයි යන්නේ ආපහු පැය 10ක 11ක ගමනකට. ඉතින් එහෙනම් අපි ට්‍රේන් එකේදී හම්බෙමු. ඔන්න ඉතින් අපි දැන් රෑට කන්න ආවා. මේක තමයි අර මං කියපු ට්‍රේන් එකේ තියෙන රෙස්ටුරන්ට් එක. ඔන්න ඔතන ඉස්සරහා ඉන්නේ අපිත් එක්ක ගියපු අනිත් අමුත්ත දෙන්න. මට ඒ දෙන්නව අඳුල්ලා දෙන්න බැරුව ගියානේ. ඔය ඉන්නේ සහන් අයියයි චතුරංගයි. ඉතින් ඒ දෙන්න අපිට ගොඩක් උදව් කරා. අපේ ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න ගොඩක් උදව් කරා. ඔන්න මේ දෙන්නගේ ඉතින් කචකචේ. මේ දෙන්නගේ වැඩේම hina වුණ එක තමයි එන කම්ම. මේ ඔයාගේ ප්‍රොජෙක්ට්ද? ඔය ලංකාවෙන් කරපු එකද නැත්නම් ආයෙ කරාද?
ඉතින් මේ ට්‍රේන් රයිඩ් එකත් අපිට ලොකුවට දැනුන්නේ නැහැ. අපි රැට කාලා අපි හොඳට නිදාගෙන පහුවදා උදේ හෙල්සින්කි වලින් බැහැලා අපි හෙල්සින්කි එයාපෝට් එකට ආවා. බෙර්ගමෝ යන්න. ඉතින් හැමදේම හොඳින් වුණා. අපි පරිස්සමෙන් ෆ්ලයිට් එකට නැග්ගා. ඉතින් දැන් අපි යන ගමන් තමයි ඉන්නේ බෙර්ගමෝ වලට. ඉතින් ලැප්ලෑන් වලින් අපේ ගමන ඉවරුන්නේ නැහැ. ඔන්න ඉතින් අපි බෙර්ගමෝ ඇවිල්ලා බෙර්ගමෝ වලින් මිලානෝ වෙන්න පිටත් වුණා. දැන් මේ අපි මිලානෝ සිටි එකට යන ගමන් ඉන්නේ. ඉතින් මේ වෙලාවේ අපිට හරීම බත් බඩගින්නක් ආවා. ඉතින් අපි දැන් මේ දවල්ට කන්න යන ගමන් ඉන්නේ. ඇයි අපි මේ මිලානෝ සිටි එකට යන්නේ? ඔයාලා හිතන්නේ මොකද? ඔව්. අපි යන්නේ අපිට බෙර්ගමෝ එයාපෝට් එකේ පැය 8ක ට්‍රාන්සිට් එකක් තිබ්බා. ඉතින් අපි පැය 8ක් එතන ඉන්නවට වැඩිය අපිට එළියට ගිහිල්ලා මොනවා හරි කාලා, එතකොට පියත්සේ දුවෝමෝ වලට ගිහිල්ලා දුවෝමෝ පල්ලිය බලලා පොඩි රවුමක් ගහලා එන්න වෙලාවක් තිබුණ නිසා අපි එළියට ආවා එයාපෝට් එකේ. ඉතින් මේ වෙලාවේ මේ ශ්‍රී ලංකන් රෙස්ටුරන්ට් එකෙන් අපි රසට බඩ පැලෙන්න කෑවා. ඇත්තටම මට මතක නැහැ මේ රෙස්ටුරන්ට් එකේ නම මොකක්ද කියලා. ඒ වුණාට කෑම හරිම රසයි. අපි ගොඩක් කෑම කෑවා. ඒ ඔක්කොමත් කාලා අපි ෆලූඩාත් බිව්වා. ඉතින් හරිම රසයි. බඩ පිරෙන්න කෑවා. ඔන්න ඉතින් අපි මිලානෝ දුවමු පල්ලියට ආවා. ඔව් අර සින්දුවේ තියෙන්නේ දුවමු පල්ලියේ දේවහාස්කම් ගොඩයි ඇසින් දුටුවත් ඔබ උනත් එය සිතයි. ඉතින් ওই විදිහට අපි මිලානෝ වලත් සිරි නරඹලා ඇවිදලා බඩ පැලෙන්නේ කාලා ආයෙත් එයාපෝට් එකට යන්න පිටත් වුණා. බෙර්ගමෝ එයාපෝට් එකට. ඉතින් මේ හැම ගමනකදීම අපේ ටයිමින් බැලන්ස් කරේ සුදත් අයියා. ඉතින් ඒවා හරියට වෙලාවට එයාපෝට් එකේ ඉන්න කරන්න එයා තමයි මේ දේවල් බැලුවේ. ඉතින් ගෙදර යන්න අපි බෙර්ගමෝ එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. ඔව් ගෙදර කතානියා අපේ ගමට යන්න. ඉතින් මේ ට්‍රිප් එක ඇත්තටම ලස්සනට ඉවරුණා. මම අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ පටන් ගන්නේදී අපි පොඩි කට්ටක් කෑවට ෆ්ලයිට් එක ඩිලේ වෙලා අවසානයේ ඇත්තටම ලස්සනට තමයි ඉවරුනේ. කියන්න වචන නැහැ. ගොඩක් සතුටු වුණා. ඒ වගේම මේ ට්‍රිප් එකට එකතු වෙලා හිටිය අපි හැමෝම එක්කෙනාට එක්කෙනා හරි ආදරෙන් හැම දෙයකටම උදව් කරගෙන අපි මේ ට්‍රිප් එක පුරාවටම හිටියා. සතුටු වුණා. පේනවනේ දැන් සතුට. ඉතින් මම ආයෙත් සැරයක් ස්තුති කරනවා නිරංජලා අක්කටයි සුදත් අයියටයි අපිට මේ ගමන යන්න එකතු වෙන්න කියලා කිව්වට. ඉතින් කලින් වීඩියෝ එක වගේම මේ වීඩියෝ එකත් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. චාෝ.